අප්පුඩියයි හුවයි විසිල් එක එකට එනවනේ. කමක් නැහැ ගෙදරුණත් ගාමුද අපි අප්පුඩියත් එක්කලා හුවයි විසිල් එක එකට කිරුල්ල කොල්ල ටික. රයිට් නියමයි. පාලි වග්‍රමයේ අතරමනමේ දැනෙන දෙයක් තමයි මේ ප්‍රාසංගික වේදිකාවේ ඉදිරියේ මහා ගොඩක් ඉන්න තැනකට වැඩි මෙතන හරි දැනෙනවා. එහෙම නේද? ඇත්තටම සිරාවනවා. සමීර එක දැනෙනවා අපිට නේද මල්ලි? සංජු එක දැනෙනවා. ගිරුල්ලේ කොල්ලෙක් විදිහට දැනෙනවා නේද? අනිවාර්යයෙන්ම තව වෙන කොල්ලෙක් විදිහට දැනෙනවා. ඒක හරි වෙන දෙයක් නේද කාව්‍යා? ඒ නිසා රසංග හරි ලස්සනට මේ දෙය කරා රංගනයි අපේ රන්දිකයි අයියලා දෙන්නගේ එකතුව බොහොම ලස්සනට අම්මයි තාත්තයි දතුරු කරන්න. ඒක හරිය බෝරි පාලි කියන දෙයක් තමයි හරි දැනෙනවා මේකයි. මේක වෙනස්ම දෙයක්. අම්මර හෙට්ටි පොළ යන්න තිබ්බත් අපි චුට්ටක් මෙහෙම කියමු කියලා. එහෙනම් අපි යනවා. ටික ලස්සන අපුඩියත් එක්කලා මේ පාලි වග්‍රා හරි මේයි හරි මේ ගීතයට අපි අත්තිදි හාමුදුරු තමයි මේ කරේ. ඉතින් මේ දවස්වලත් තාමත් හිට් එකේ තියෙන ගීතයක්. ඉතින් මගේ පහන්තිරේ ගීතය අත්තිදි හාමුදුරු තමයි. ඉතින් උන්වහන්සේ කියලා තියෙන ඕනම ගීතයක් උන්වහන්සේ කරපු ගීතයක් මම කියනවා සාමාන්‍ය මගේ ආසයි පාටි වලදී අවුට්ඩෝර් නම් කියන්නේ. ඉතින් ඔරිජිනල් ආටිස්ලා ඉන්න නිසා. ඉතින් හරි සිටියට තනිවන දිනක් නැත අපි වරා මල පවා ඇත ගුණ දරාගෙන පිරි ඔය තරහාරගෙන මොකටද මරාගෙන අපි තරහාරගෙන මොකටද මරාගෙන අපි රසංග නටනවා රන්දික නටන්නේ නැහැ. ඒකට පොඩි ගැටලුවක් තියෙනවා. ඇයි එහෙම ලොකු අයියා වෙලා නටන්නේ නැත්තේ කියලා. ඉතින් පන්නල කට්ටියත් පොඩක් ඈතට ඉන්නකොට සංග අපි නටමුද පොඩි ඩාන්ස් එකක් දාමුද? රසංගේ නැන්දම්බලා මාවන්ඩිලා ඔක්කොම එකතු වෙලා සහෝදරයෝ ටික එකතු වෙලා පොඩි ඩාන්ස් එකක් දැම්මොත් තමයි මේක පොඩක් නකලා යන්නේ නේද? රයිට්. එහෙනම් පාලි මොකද කියන්නේ? අපි නටමුද ඩාන්ස් එකක් දාමුද?
ලස්සන ඇල්ලහින්න බැලදකට අන්තිම ගීතේ වාලිත් එක්කලා ලංකාවේ ජනප්‍රිය ගායන ශිල්පියෙක් එක්කලා ගෙදරට ඇවිල්ලා සුබුන් මේ විදිහට ඇවිල්ලා ගීත ගායනා කරද්දී අපි නඩුවේ නැත්තම් ලොකු අඩුවක් කරනවා. මෙයා මට කියනකොට කියනවා මේ දඹිගේ මං කියන්නේ අතර මට ජීවිතේ කවදාවත් අමතක කරන්න බැරි චරිත කියලා. සංජු එතකොට ඒ අපුඩියක් ගාලා විසිල්ලක් ගාලා හොුවක් කියලා රයින්නේ වයි. පොඩි ආතලක උත් මෙයාගේ බාග්ගේ අන්තිම සින්දු අන්තිම ගීතය. එහෙනම් මෙන්න මෙයා ගායනවා මේ විදිහට අපි ඔක්කොම වෙනින් පොඩි ආතලයක් ගන්න. රයිට්. ඇල්හේනේ බැල් රකින්න ගිය විදිහට ගොඩක් ආදරෙන් ගත කොමු සමු ගන්නවා හිට ගොල්ලත් යන්න තියෙන නිසා ආදරේ ඒ යන්නේ වෙන අයත් මගේ වැඳීමක් නේ ඒ නිසා ඔක්කොම අපි යාළුවෝ ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන්සිල්ලක නේද සුබ